ආයුබෝවන් ඔබ සියලු දෙනාට. සියලු දෙනාටම නිරෝගී සම්පන්න සුබම සුබ දවසක් වෙන්නට කියලා ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාට හදවතින් අප ප්‍රාර්ථනා කරනවා. නිරෝගීකම කියන්නේ පුද්ගලික වශයෙන් ජීවත් වීමේදී අපට අත්‍යවශ්‍යම වන සාධකයක්. නිරෝගීකම කායික මෙන්ම මානසික වශයෙන්ද අත්‍යවශ්‍ය වෙනවා. ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන්දනං විශ්වාසා පරමාඥාති නිබ්බාණං පරමං සුඛං. අපේ බුදුරජාණන් වහන්සේද නිරෝගීකම දැක්වුවේ උතුම්ම ලාභයක් ලෙසට. ඉතින් මේ නිරෝගීකම කියන්නේ මොකක්ද? මේ පිළිබඳ අපි සාකච්ඡා කරන්නට අද අපි පැමිණියා රයිගම් කෝරළේ අගනගරය වන හොරණ ප්‍රදේශයට. ඉතින් ඒ හොරණ ප්‍රදේශයේ රැඳී සිටින RMPJ සමරනායක වෙද මහතා හමුවනවා. ඉතින් අපේ වෙද මහතා ආයුබෝවන් කියලා අපි වැඩසටහන පිළිගන්නවා. ඉතින් ඔබට පුළුවන් මෙතෙන් සිට ඔබේ ගැටලු, ඔබේ අදහස් අපේ වැඩසටහනට ඉදිරිපත් කරන්නට. ඒ සඳහා ඔබට YouTube අවකාශය මේ මොහොතේ සිට විවෘත කරලා තිබෙනවා. ඉතින් වෙද මහතාගේ පැත්තට හැරෙද්දී මම වෙද මහතාගෙන් අහන්නට කැමති පළමුවෙන්ම වෙද මහතා මේ ශාස්ත්‍රයට ඇවිල්ලා කොච්චර කාලයක් වෙනවද? ඔබතුමාගේ තියෙන විශේෂත්වය මොකක්ද? මේ පිළිබඳ අපේ ප්‍රේක්ෂකයන්ට කියන්න. ඇත්තටම මම රෝගීන්ට මේ සත්කාරය කරන්න වෙලා දැනට අවුරුදු 16ක් විතර වෙනවා. මම මේක ඇත්තටම මුදලක් බලාපොරොත්තුෙන් ප්‍රතිලාභයක් මුදල් මේ වශයෙන් ප්‍රතිලාභයක් බලාපොරොත්තුෙන් කරනවා නෙමෙයි. මේක ඇත්තටම මම පින්තකා කරන දෙයක්. ඉතින් මේක මම දන්න කියන මම අඳුරන කියන අහල පහල රෝගීන් සුවපත් කරලා ඊට පස්සේ මට හිතුණා මේක ටිකක් ප්‍රසිද්ධියටපත් කරලා මේ ගැන තවත් මගේ ඒ පුණ්‍ය කර්ම පැත්තට අදාළව ඒ වපතරිය ටිකක් පුළුල් කරලා ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. ඒ නිසා තමයි මම ප්‍රත්‍යක්ෂ චිත්ත ශක්ති කියලා YouTube නාලිකාවක් පටන් අරගෙන ඒක අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරන්න හේතුව ඒ මගේ ක්‍රියාකාරීත්වය තව පුළුල් වශයෙන් ඒ රෝගීන්ට සහනය ලබා දෙන්න. ඔබට හිතන්නට පුළුවන් අපි මේ වෙද මහතාව දැන අඳුරගත්තේ කොහොමද කියලා. එතුමාම සඳහන් කළා එතුමා YouTube channel එක පවත්වාගෙන කියලා. මමත් වෙලාවක දැක්කා එක මොහොතක YouTube channel එකේ රෝගීන් සඳහා එක් විශේෂ ක්‍රමවේද භාවිතා කරමින් සුවපත් කරනවා. ඉතින් ඒ විශේෂත්වය නිසාම තමයි අපේ වෙද මහතා හොයාගෙන අපි මේ රයිගම් කෝරළේට අද ආවේ. ඉතින් වෙද මහතානේ ඔබ මොන වගේ රෝග සඳහාද ප්‍රතිකාර කරන්නේ? අපිට ඒ පිළිබඳව දැනගන්න පුළුවන්. හෂන් මහත්තයා මේ මම ඇත්තටම මාගාවට ඇත්තටම පැමිණෙන රෝගීන් අපි බැලුවත් නොයෙක් තැන්වල ගිහිල්ලා අවුරුදු 3-4 ප්‍රතිකාර කරලා උඩ යන්නම බැරි තත්ත්වයට ආවම තමයි අපි ගාවට අර කෙරවල පෙනෙද්දි තමයි මාගාවට යොමු වෙන්නේ. කෙරවල පෙනෙද්දි. දැන් ඉතින් කොහොමත් එකයි කියන තත්ත්වෙන් තමයි මෙහෙ එන්නේ. ඉතින් එහෙම එන රෝගීන් තමයි මට සුවපත් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඇත්තටම මම කියනවා නම් මේ එක රෝගියෙක් මට මුණ ගැහුණා මේ ඇත්ත කතාවක් ජීවත් කරවන්න බෑ කියලා අසිහියෙන් යන්ත්‍ර මගින් ජීවිතය රැකගෙන තියෙද්දි මම රෝගියෙක් මට ප්‍රතිකාර කරන්න හම්බුණා. ඒකත් මම ජීවිතේ කරගත්ත ලොකු පුණ්‍ය කර්මයක්. මොකද යව ජීවත් කරන්න බෑ කියලා වෛද්‍යවරු අනුමත කළා තියෙද්දි සහයෝගයක් විදිහට යාට කියලා තිබුණා පිරිත් ටිකක් කියවන්න පුණ්‍ය කර්ම පැත්තේ මොනවා හරි කරන්න මෙයාව ගොඩ ගන්න බෑ කියලා. ඒ රෝගියාවත් මම නිරෝගී තත්ත්වයටපත් කළා සාමාන්‍ය තත්ත්වයටපත් කරන්න මට හැකියාව ලැබුණා. ඒ නිසා ඇත්තටම මම ලොකු ආත්මලාභයක් මේකෙන් ලබනවා. එතකොට මහතානි අපි පොඩ්ඩක් අතීතයට ගියොත් ඔබතුමා අතින් මේ වෙනකොට කොච්චර රෝගීන් සංඛ්‍යාව සුවපත් වෙලා ඇද්ද? අපි දල වශයෙන් නිගමනය කළොත් සංඛ්‍යාත්මකව නම් මට හසන් මහත්තයා ඒක ඇත්තටම මතකයක් නැහැ. හේතුව
මම ලෙඩෙක්ගෙන් කිසිම ප්‍රතිලාභයක් ලබන්න කැමති නැති කෙනෙක්. ඒ නිසා අපි රෝගියා සම්බන්ධ කරන කාලය තුල ඒ රෝගියාගේ දුරකථන අංකයක් මා වෙත ලබා දී ඒ අංකයට අදාළව විස්තර විමසන්න පුළුවන්. නමුත් ඒ රෝගියා මගෙන් වෙන් වුණාට පස්සේ මා ඒ දුරකථන අංකයවත් මා ළඟ තියාගන්නේ නැහැ. මොකද යම්කිසි අවස්ථාවක මට එයාගෙන් උපකාරයක් අනවශ්‍ය නිසා මම එහෙම බලාපොරොත්තු නොවන නිසා මම එදවත් කරන්නේ නැහැ. ඒ නිසා මට සංඛ්‍යාත්මකව නම් කියන්න අමාරුයි මෙච්චරක් කියලා. අවුරුදු 16කට අපි සාමාන්‍යයෙන් අපි හිතුවොත් සතියකට එක්කෙනෙක් කියලා අපි සතියකට එක නෙමෙයි අපි සතියකට එකක් කියලා හිතුවත් සති 52ක් අවුරුද්දකට අවුරුදු 16කට කොච්චරද කියලා නිකන් හිතා ගන්න පුළුවන්. එතකොට මහත්මයානි මට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ඔබතුමා කායික ලෙඩ රෝග වලට විතරද ප්‍රතිකාර කරන්නේ එහෙම නැත්නම් කායික සහ මානසික කියන දෙකටම ප්‍රතිකාර සිදු කරනවා? ඇත්තටම මම රෝගියෙක් සුවපත් කරන්න මට අවස්ථාව ගත්ත ගමන් මානසික ප්‍රතිකර්මයක් එක්ක තමයි මම මේ රෝගී සුවපත් කිරීම කරන්නේ. මොකද මානසික ප්‍රතිකර්මය කරන්නේ එයාට නොදැනෙන්න. එයාට නොදැනෙන්න කියන්නේ මම ඇත්තටම මම ආධ්‍යාත්මික පැත්තෙන් දෙන්න පුළුවන් අවවාද උපදෙස් මම දෙන ගමන් තමයි කායික ප්‍රතිකර්මය කරන්නේ. එතෙන්දි මම ඇත්තටම ප්‍රතිලාභයක් ලබනවා. ඒ අපි කෙටියෙන් කිව්වොත් අපි සාමාන්‍ය වචනෙන් කියනවා මම බණක් කියා තමයි රෝගියා සුවපත් කරන්නේ. ඒ කියන්නේ බුදුදහමත් එක්ක ඒ බුදුදහමේ ගුණාංගයන් කියලා දීදී තමයි මම ඒ දේ කරන්නේ. ඉතින් ඒ නිසා මම දෙපැත්තකින් ප්‍රතිලාභ ගන්නවා. එතකොට වෙද මහතානි දැන් අපිට හිතෙන්න පුළුවන් නැත්නම් අපේ ප්‍රේක්ෂකයන් හිතෙන්නට පුළුවන් මේ වෙද මහතා සියලුම ප්‍රතිකාරවල මේ ලෙඩවලට ප්‍රතිකාර කරනවද නැත්නම් එකකට දෙකකට විතරද? ඔබතුමාගේ ඒ පිළිබඳ අදහස මොකද්ද? මොන වගේ ලෙඩ රෝග වලටද ඔබතුමාට ප්‍රතිකාර කරන්නේ? අපිට උදාහරණයක් සපයමින් ඒ පිළිබඳ පැහැදිලි කරන්න පුළුවන්. ඔව් හෂන් මහත්තයා මම මෙහෙමයි. මම දැන් සාමාන්‍යයෙන් මට කවුරු හරි කියලා ඇහිල්ලා කිව්වොත් මෙහෙම වේදනාවක් තියෙනවා මගේ ඒක මට කරදරයක් මට මේක වෙච්චත් හොඳ වෙන්නේ නැහැ කියලා මට ඒකට කරන්න පුළුවන් දෙයක් මම කරනවා. ඒත් එක්කම මම විශේෂයක් තියෙන්නේ මට ඇත්තටම රෝගීන්ට निराකරණය කරගන්න බැරි අවස්ථාවන්ට අත ගහන්න තමයි මට අවශ්‍යතාවය තියෙන්නේ. මොකද බටහිර යම් ආකාරයකින් වෛද්‍යවරයෙකුට නිශ්චිත ප්‍රතිකාරයක් කරන්න බැරි අවස්ථාවකට අත ගහන්න තමයි මගේ මූලික අභිප්‍රායය. ඉතින් එතෙන්දී මම තෝරගෙනම විශේෂයක් දක්වනවා පොන්දේ අමාරුව, පොන්දේ වේදනාව. සුසුම්නාවේ අස්ථි ලංවීම, ස්නායු තෙරපීම, නැගිටින්න බෑ, ඉඳ ගන්න බෑ, හිටගෙන ඉන්න බෑ, අඩිය තියන්න බෑ, නිදා ගන්න බෑ. මෙන්න මේ වගේ රෝගී අවස්ථාවන් තියෙනවා. ඉඳ ගන්න බෑ, රාජකාරියක් කරගන්න බෑ, වැසිකිළියට යන්න බෑ. ඔයන් රෝගීන් ඉන්නවා. මොනවත්ම කරගන්න බෑ. සමහර වෙලාවගෙන වහකන්න හිතලා තියෙන කියලා. එහෙම අවස්ථා තියෙනවා. ඉතින් ඇත්තටම මම කියන්න ඕනේ මට අර අහපු නිසා මම ඒ தත්ත්වය මම එක අම්ම කෙනෙක් ගොඩ දැම්මා අවුරුදු 78යි වයස කොන්දේ අමාරුවට 40යි. දවස් 13ක් බලලා තමයි මම එයා නිරෝගී තත්ත්වයට පත් කරේ. ඉතින් ඔන්නෝම අවස්ථාවන් තමයි මම වඩා කැමති කොන්ද ආශ්‍රිතව කාගෙන්වත් ප්‍රතිකර්මයක් ස්ථිරව ලබන්න බැරි අය වෙත ප්‍රතිකාරයක් කරන්න තමයි මගේ බලාපොරොත්තුව. ඔබට යම් කිසි අදහසක් එන්නට ඇති අපේ වෙද මහතා කොයි වගේද මොන වගේ ප්‍රතිකාර ක්‍රමවේදද යොදාගන්නේ කියලා. ඉතින් වෙද මහතාණනි දැන් අපිට මතුවෙන තවත් ප්‍රශ්නයක් තමයි එහෙම නැත්නම් අපේ ප්‍රේක්ෂකයන්ට මතුවෙන එක ප්‍රශ්නයක් තමයි අද මේ යන ආර්ථික ක්‍රමයක් එක්ක මිනිස්සු බලන්නේ කීයක් හරි හම්බ කරගන්න. ඉතින් අපේ ප්‍රේක්ෂකයන්ට හිතන්න පුළුවන් ඔබතුමත් කීයක් හරි හම්බ කරගන්න මොකක් හරි ක්‍රමවේදයක් පාවිච්චි කරනවා කියලා. ඔබතුමාගේ මේ පිළිබඳව අදහස මොකක්ද? ඇත්තටම අද ලෝකෙ ගැන කතා කළොත් ඔබ කවුරුත් දන්නවා බාබා හසන් මහත්තයා දන්නවා අද ලෝකෙ ඉන්න ප්‍රමුඛ පෙළේ කෝටිපතියෙක් ඉලොන් මස්ක්. ඔව්. එතුමාට මුදල් ප්‍රශ්න නැද්ද? තියෙනවා. නිකන් නෙමෙයි කෝටි ගණන් වල ප්‍රශ්න තියෙනවා. අනේ මට එහෙම නැහැ. මට මගේ ආහාර පාන ටික ගන්න පුළුවන් නම් මට දවසේ විදිහම මට කරගන්න තත්ත්වයක් මට තියෙනවා නම් ඇත්තටම මේකට මට ලොකු රැකවරණයක් දෙනවා මගේ නෝනා. එයා තමයි ආර්ථික ගැටලුව විසඳන්නේ. ඉතින් එයාටත් එක්ක මම පින් ටික කරගන්නවා. මේ කරන පුණ්‍ය කර්ම ඇත්තටම මම මේ කරන පුණ්‍ය කර්මයන් මේ ආත්මෙම ලබන කෙනෙක්. ඉතින් ඒ නිසා මම සල්ලි වලට ගන්න බැරි තරම්
පුණ්‍ය කර්ම මැදිහත් වෙච්ච තැන් මට සල්ලි වලට උපකාර කරගන්න බැරි අවස්ථාවලදී පින් ප්‍රමුඛ වෙලා මං ප්‍රතිලාභ ගත්ත තැන් අනන්තය අප්‍රමාණයි. ඉතින් ඔබට තේරෙන්නට ඇති මෙතුමා ඕනෑම රෝගියෙක් සුවපත් කරන්න මුදල් බලාගෙන නම් නෙවෙයි. එතුමාගේ මානසික සුවතාවය වෙනුවෙන්මයි එතුමා සමාජ මෙහෙවරක් හැටියට මේ දේ සිද්ධ කරන්නේ. ඉතින් වෙද මහතාණනි ඔබතුමා සම්බන්ධ කරගන්නේ කොහොමද? දුරකථන අංකයක් අපේ ප්‍රේක්ෂකයන්ට මතක් කරමු. ඔබතුමා සම්බන්ධ වෙන ආකාරය පොඩ්ඩක් අපේ ප්‍රේක්ෂකයන්ට මතක් කරමු. කොහොමද මහත්තයා මම ඇත්තටම මගේ අර ප්‍රත්‍යක්ෂ චිත්ත ශක්තිය කියන YouTube channel එකේ මම සියලු විස්තර සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම මේ අවස්ථාවේ සඳහන් කරන්න පුළුවන් මට මගේ දුරකථන අංකය 0789යි 651යි 651. මේ දුරකථන අංකයට දුරකථන නමතුමක් ලබා දීලා මගේ දිනය වෙලාවක් වෙන් කරගෙන තමයි මේ දෙයට යොමු වෙන්න ඕනේ. ඒත් එක්කම මාගාවට ඒ ප්‍රතිකාර ලබන කාල සීමාව තුළ මස් මාංශ අනුභවයෙන් වැළකීලා ආහාර ගන්න ඕනේ. මොකද මානසික ශක්තිය ශරීරාභ්‍යන්තරයට ආධ්‍යාත්මික වශයෙන් යොමු කරන්නට අවහිරතාවයන් තියෙනවා මස් මාංශ අනුභවයේදී. ඒ නිසා ඒ ප්‍රතිකාර ඉක්මන් කරගන්නට ප්‍රතිකාරයන් ශරීරයට ප්‍රබලව දැනෙන්නට මහඟු උපකාරයක් තමයි මස් මාංශ අනුභවයෙන් තොර වීම. ඉතින් එහෙම මට මුලින් දැනුමක් කළා කාලයක් වෙන් කරගෙන ප්‍රතිකාර සඳහා යොමු වෙන්නේ. ඒත් එක්ක මම ලොකු ඉල්ලීමක් කරනවා මම අත්දකින්න සිද්ධීන් එක්ක දිනයක් වේලාවක් වෙන් කරගත්තාම තමන්ගේ පෞද්ගලික හේතුවක් මත පැමිණීමට නොහැකිවීමක් තියෙනවා නම් කරුණාකරලා ඒ පිළිබඳව දැනුම් දීලා ඔබට ලැබුණු අවස්ථාව වෙනත් වේදනාව විඳින රෝගියෙකුට ඒ අවස්ථාව ලබා දීලා ඒ පුණ්‍ය කර්මයට දායක වෙන්න කියලා. ඔබට සියලු කටයුතු දැන් පැහැදිලි ඇති. එතුමාව සම්බන්ධ කරගන්නේ කොහොමද? ඔබේ ප්‍රතිකාරයන් සඳහා ප්‍රතිකාර ලබා ගන්න කොහොමද කියලා ඔබට දැන් සියල්ල පැහැදිලි ඇති. ඔබට මෙතුමාගේ දුරකථන අංකය දැන් තිරේ දිස්සෙනවා නැති. ඔබට පුළුවන් නැවතුමක් ලබා දීලා ඔබට පහසු වේලාවක් වෙන් කරගන්න. ඔබට එන්නට පුළුවන් මේ නිවසට ඇවිල්ලා ඔබගේ ප්‍රතිකාරයන් ලබා ගන්නට පුළුවන්. ඉතින් ඔබට ඒ අවස්ථාවත් ලබා දීලා තිබෙනවා. ඉතින් මේ වගේ තවත් මෙහෙවරයන් සිදු කරන්නට අපේ විදුතුමන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා. නැවතත් මේ වගේ ලස්සන වැදගත් වැඩසටහනකින් ඔබ වහම වන්නට බලාපොරොත්තු වෙමින් අපි සමගන්නවා. ඔබ සියලු දෙනාට සුබ දවසක්.